අතීතයේ රහස් මේ ඝන වනාන්තරය පුරා පාවී යති. මනමේ අద్භූත කුමරියක් ගැන සිතයි. වනයේම අවදි වූවක් මෙන් නොපෙනෙන සේයාවක් Taman දෙස බලා සිටින බවක් ඔහුට දැනේ. මනමේ සම්පූර්ණයෙන්ම එළියට පිවිසෙයි. ඇගේ පැවැත්ම භයානක මෙන්ම අලංකාරවත්ය. ඇය සතුරෙක් හෝ මිතුරෙක් නොවේ. ඇගේ බලයට වනය ප්‍රතිචාර දක්වන්නාක් මෙන් හදිසි භූකම්පනයකින් පොළව කම්පා වේ. ඇගේ දරුණු බලය පිටුපස වනයට වඩා පැරණි දුකක් ඇති බව සේනාට දැනේ. ඇය අමතක කළ ජීවිතයේ රූප වාතය හරහා දැල්වෙයි. වරක් ඇගේ ජනතාවගේ ආදරයට පාත්‍ර වූ කුමරියක ලෙසින් ඇය පෙන්눔 කරයි. සත්‍ය හෙළිවේ. අමතක වූ ශාපයකින් ඇගේ ආත්මය වනයට බැඳී ඇත. ඇය ජීවත්ව සිටිනවාත් නැත. අතුරුදහන් වී ගොස් ඇත්තෙත් නැත. ඇගේ දුක් වේදනා දුටු සේනා එම පැරණි මන්ත්‍රයෙන් ඇය නිදහස් කිරීමට උපකාර කරන බව නිහඬවම ප්‍රතිඥා දෙයි. අවසානයේ ශාපය ලිහිල් වන විට වනය දීප්තිමත්ව බබලයි. කුමරිය සියවස් ගණනාවක් පැවති දුක් වේදනාවලින් මුදවාලයි. ඇස්වල කෘතඥතාවයෙන් යුතුව මනමේ මෘදු ආලෝකයකට මැකී යයි. වනය සංසුන්ව හා අලුත් කරමින් වර්ණවත් වෙයි.